හෙලෝ ළමයි කොහොමද ඔයාලට 2026 අවුරුද්ද ඔයාලා හැමෝටම සුබම සුබ නවවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා 2026 අවුරුද්දේ පළවෙනිම වීඩියෝ එක තමයි අද මම අරගෙන ආවේ මම ඔයාලට අද අරන් ඇවිල්ලා තියෙන දරුවෙකුට අකුරු කියවීමේ චාරිත්‍රය හරියටම කරන හැටි මුලින්ම කියන්න ඕනි මේ චාරිත්‍රය පළාතෙන් පළාතට වෙනස් වෙනවා. කොහොම වුණත් දරුවෙකුට අවුරුදු 2ක් 3ක් අතරදී තමයි මේ චාරිත්‍රය කරන්නේ. ඉස්සර කාලේ නම් මුලින්ම අකුරු කියවන්න ගමේ උගත් කෙනෙක් ගෙන්නලා නැත්නම් පන්සලේ හාමුදුරු කෙනෙක්ට කියලා පන්සලේදී ඒ විදිහට. හැබැයි දැන් එහෙම නැහැ. දරුවගේ අම්මා හරි තාත්තා හරි තමයි මුලින්ම අකුරු කියවන්නේ. කොහොමත් තමන්ගේ දරුවා ගැන හිතේ කිසිම නරක හැඟීමක් නැතුව දරුවට හොඳක්ම වෙන්න ඕනි කියලා හිතන්නේ. ඉතින් අම්මයි තාත්තයි ඇරෙන්න වෙන කවුද? හරි ඉස්සර වෙලාම අපි අකුරු කියවීමේ චාරිත්‍රයට හොඳ දවසක් වෙලාවක් බලා ගන්න ඕනි. ඊට පස්සේ දිනේට කලින් දවසේ දරුවත් එක්කගෙන පන්සලට ගිහිල්ලා ගිලන්පස ඖෂධ පූජා කරලා බෝධි පූජාවක් තියෙන එක තමයි අංක 1. ඊට පස්සේ අකුරු කියවන දවස වෙනකොට අපි ගෙවල් එහෙම පිරිසිදු කරගන්න ඕනි. ඒව කරලා පුළුවන් නම් චාරිත්‍රය කරන්න කලින් කහදියර ටිකක් එහෙම ගෙට ඉහලා ගන්නව නම් වැඩිපුර හොඳයි. අපි මේ චාරිත්‍රය කරන්න කලින් බුදුන්ට බුද්ධ පූජාවත් ගණ දෙවියන්ට හා සරස්වතී දේවියට වෙන වෙනම පූජාවනුත් කරන්න ඕනි. අපි නම් ඉස්සර වෙලාම කිරි ආහාර හදලා ගිලන්පස පළතුරු කැවිලි මේ ඔක්කොම බුද්ධ පූජාවටත් තිබ්බා. කැවිලි වලට කැවුම් කොකිස් තල පැණි වලලු මාෂ්මෙලෝස් තමයි තිබ්බේ. පළතුරු වර්ග 7ක් 9ක් අතර වගේ ගන්නව නම් හොඳයි. විශේෂයෙන් ඒකට අන්නාසි ඊට පස්සේ කොමඩු ඊට පස්සේ අර සුවඳ හම්බන වගේ පළතුරු වර්ග ගන්නව නම් වැඩිපුර හොඳයි කියලා කියනවා. ඊට පස්සේ මුලින්ම තෙරුවන් වන්දනා කරන්න ඕනි. ඊට පස්සේ දෙවිවරුන්ට පූජාවල් තියන්න ඕනි. මේකෙදි අපි නම් දෙවිවරුන්ට මේ වඳින විදිහ වයිකන වඳින ගාථා හරියටම උච්චාරණය කරන්න දන්නේ නැති නිසා අපි මේ වෙලාවේ මේ YouTube එකෙන් ඔඩියෝ එකක් ප්ලේ කරා දෙවිවරු දෙන්නට වඳින විදිහ. සමහරු මේ වෙලාවටම සරියුත් මුගලන් දෙනමටත් වන්දනාමාන කරනවා කියලා මම අහලා තියෙනවා. හැබැයි අපේ පළාත නම් දකුණු පළාත එහෙම ලොකුවට ඒ දේ කරන්නේ නැහැ මම දන්න තරමින්. ඊට පස්සේ පූජාවන් ටික කියලා කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි සෙත් පිරිතක් කිව්වා කියන්නේ ඒකත් අපි YouTube එකෙන් දාලා ඊට පස්සේ අපිත් ඒත් එක්කම පිරිත් කිව්වා. ඊට පස්සේ නැකත් වෙලාව එනකල් තමයි මේ පූජාවල් ටික කරේ. කියන්නේ නැකත තියෙන්නේ දවල් උදේ 11:00ට නම් 11ට විතර මේ වැඩ ටික කරන්න ගත්තා නම් ගානට වෙලාව වෙනකොට වැඩ ටික ඉවර කරගන්න පුළුවන්. ඊට පස්සේ සෙත් පිරිත් කියලා ඒ යන අතරතුරේ තමයි අපිට නැකත ආවේ. ඒත් එක්කම තමයි අපි අකුරු කියවන්න ගත්තේ. මුලින්ම පොතට වැඳලා ඊට පස්සේ මම නම් මුලින්ම කිව්වේ ස අකුර. හැබැයි ඉස්සර කාලේ නම් කියවලා තියෙන්නේ අයන්න ආයන්න ඇයන්න හිම ඒ විදිහට. නමුත් දැන් මේ කියනවා අයන්න ආයන්න ඒ වගේ අකුරු කියන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අයන්න උනත් අපි කියන්න ඕන ආ එහෙම ඒ විදිහට. ඊට පස්සේ මේ ගොඩක් හොඳයි කියලා කියන්නේ දරුවන්ට අකුරු කියවනකොට සයන්න, ලයන්න, පයන්න, කයන්න, ගයන්න ඒ වගේ අකුරු. සමහර අයට නම් අර නැකත බලනකොටම අකුරකුත් දෙනවා. අපිට නම් එහෙම අකුරක් දුන්නේ නැහැ. ඒ නිසා අපි කිව්වේ ඉස්සරලම ස අකුර. අකුරු කියවනකොට අර ස යන්න එහෙම කියන්නේ නැහැ. ස ක ප ඒ විදිහට තමයි කියලා දෙන්න කියලා කියන්නේ. ඊට පස්සේ අපි යාට මේ ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකෙන් අකුරු දෙකක් විතර කියලා දුන්නා. ඊට පස්සේ ස අකුරම අපි අර කළු ලෑල්ලේ ලියවුවා. ලියවලා ඊට පස්සේ අපි යාට දුන්නා මේ කලර් බුක් එකක් කලර් කරන්න කියලා. ওই විදිහට තමයි අපි අකුරු කියවීමේ චාරිත්‍රය කරේ. ලොකු දෙයක් නැහැ. හැබැයි කරන චුට්ට පිරිසිදුවට පිළිවෙලට කරගන්න ඕනි. මොකද දරුවගේ අනාගතේ ගැන තමයි අපි මෙතනදී මේ අනාගතයට අඩිතාලමක්නේ අපි මෙතනින් දාන්නේ. ඒක නිසා ඒක මේ පිරිසිදුවට පිළිවෙලට කරගත්තොත් හිතට හොඳයි.
ඉතින් ওই විදිහට තමයි අපි අකුරු කියවීමේ චාරිත්‍රය කරේ. ඔයාලට මේ තව ඉස්සරහට අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. හැමෝම මගේ channel එකත් subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම්. bye.